රණසිංහ. ඉතින් අද අපිට තියෙන ටාස්ක් එක තමයි responsive user profile එකක් create කරන එක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු කෝඩ් එකට.
ඉතින් මේකෙත් අපි අනිත් ඒවා වගේම ටයිටල් එක දාලා තියෙනවා. ඊට පස්සේ bootstrap icons custom css එක ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ favicon එකක් දාලා තියෙනවා. ඊට පස්සේ header එක include කරලා තියෙනවා. ඊට පස්සේ call to air div tag එකක් දාලා ඒක background එක primary කරලා තියෙනවා. ඒක ඇතුලේ තව div tag එකක් දාලා ඒකට raw class එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ profile data ටික දාන div tag එක හදලා තියෙනවා. ඒකත් col 12ක size එක දීලා තියෙනවා. bg body දාලා තියෙනවා. corners ටික round කරලා තියෙනවා. margin top එකක් කරලා margin bottom එකකුත් දාලා තියෙනවා. ඊළඟ div එකේ තවත් row එකක් දාලා ඒකේ gap එක 2යි කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපේ profile එක ගත්තාම කොටස් 3කට දාලා තියෙනවා. ඒ set තුන කැඩෙන්නේ horizontally. වම් පැත්තේ තියෙන කොටස user ගේ name එකයි, user ගේ email එකයි, profile picture එකයි දාලා තියෙනවා. ඒ වගේම profile picture එක change කරන්න ඕන කරන buttons ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ අද කොටසේ first name එක, last name එක, mobile එක, password එක, email එක, registered date එක, address line 1 එක, address line 2 එක, province එක, district එක, city එක, ඒ වගේම postal code එක, gender එක දාලා තියෙනවා. ඉතින් අවසානයේට අපි update profile කියලා button එකක් දීලා තියෙනවා. city එක, district එක වගේම province එක drop down එකක් දාලා තියෙනවා. ඒ වගේම email එක, gender එක, register date එක වගේ ඒවා read only විතරයි දීලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටසේ විදිහට දකුණු පැත්තේ add section එක දාලා තියෙනවා. ඒකේ තමයි e-shop එකේ ads ටික display කරන්නේ. මේකේ අපි දීලා තියෙන ඔක්කොම data ටික hard code කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක PHP වලින් update කරගන්නේ කියලා. අපි මෙතන header එක include කරපු තැන යටින්ම connection file එක require කරලා තියෙනවා. ඊට පස්සේ session එකක් තියනවාද කියලා check කරලා බලනවා. ඊට පස්සේ එහෙම session එකක් තියනවා නම් session එකේ email එක අරන් email කියලා variable එකකට assign කරලා තියෙනවා. ඉතින් ඒ email එක database එකේ තියනවාද කියලා බලලා මෙතන search එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒ user ගේ data ටික variable එකකට save කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ email එකට අදාළව profile image එකක් තියනවාද කියලා මෙතෙන් check කරලා බලලා තියෙනවා. ඊට පස්සේ ඒ user ට address එකක් තියනවාද කියලා address table එකෙන් search කරලා තියෙනවා. ඊට පස්සේ data ටික fetch assoc කරලා variable තුනකට assign කරලා තියෙනවා. ඊට පස්සේ තමයි අපි ඕන data ටික යටින් use කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී profile image එක දාන්න කලින් අපි check කරලා තියෙනවා image details කියන එක emptyද කියලා. ඉතින් image details කියන එක empty කියන්නේ user තාම profile picture එකක් දාලා නැහැ. එහෙම වුණොත් අපි default තියෙන picture එකක් මෙතන දාලා තියෙනවා. user profile picture එකක් upload කරලා තිබ්බොත් ඒක ඒ picture එක මෙතන display කරලා තියෙනවා. ඊට පස්සේ user ගේ first name එකයි last name එකයි email එකයි display කරලා තියෙනවා. ඊළඟට අපේ user ගේ details තියෙන section එක බලපුවාම first name last name mobile password ඔය ඔක්කොම ටික user table එකෙන් අරගෙන fetch assoc කරලා save කරගත්ත variable එකෙන් ඒ data ටික ඔක්කොම අරගෙන inputs වල value විදිහට save කරලා තියෙනවා. province එක, district එක, city එක වගේ අපි fetch assoc එක save කරලා තිබ්බ variables වලින් data අරගෙන combo box වලට දාලා තියෙනවා. ඊළඟට අපි බලමු profile image එක කොහොමද add කරගන්නේ කියලා. ඉතින් අපේ profile picture එකට යටින්ම තමයි මේ change button එකක් කරලා තියෙන්නේ. ඒ button එකට on click function එකක් දාලා තියෙනවා change profile image කියලා. හරි දැන් අපි අපේ user profile එකේ demonstration එකක් බලමු.